ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුදු දවසේම මම ඔයාලට පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි මේ අවුරුද්දට මම පාවිච්චි කරන්න හිතන් ඉන්න පොත් මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් අද මම මේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට 2026 අවුරුද්දට පුංචිම හරි අයිඩියා එකක් ගන්න. ඉතින් මම මගේ වැඩ බැලන්ස් කරගන්න පාවිච්චි කරන පොත් ටික ඔයාලට පෙන්වන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇතිනේ මගේ බුලට් ජර්නල් එක. මේක තමයි මම මේ අවුරුද්දට හදාගත්තු මගේ බුලට් ජර්නල් පොත. ඉතින් මම මේකත් එක්ක මගේ හැම වැඩක්ම බැලන්ස් කරගන්න පුළුවන් විදිහට තවත් පොත් ටිකක් හදාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම තාම කවර දාලත් නැහැ. මොකුත්ම වැඩ ඉවර නැහැ. ඉතින් මට හිතුණා අද මේ පළවෙනි අවුරුද්දේ පළවෙනි දවසේ ඔයාලට මොකක්ම හරි අයිඩියා එකක් ගන්න පොත් ටික පෙන්වන්න. ඉතින් මේ තියෙන්නේ මගේ gratitude journal එක. ඉතින් bullet journal එකයි gratitude journal එකයි තමයි මේ තියෙන්නේ. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්ව මාතාවට ලිපි ලියන්න. ඉතින් මේ ගැන වෙනමම කරපු වීඩියෝ YouTube එකේ තියෙනවා. මමත් ඒ වයින් බලලා තමයි මේ අයිඩියා එක ගත්තේ. දැන් ගිය අවුරුද්දේ මම මේ gratitude journal එක ලියන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මගේ දෙවෙනි gratitude journal එක. ඉතින් මේකට මම පොඩි පොතක් ගත්තේ මොකද ලේසියෙන් නඩත්තු කරන්න පුළුවන් නිසා. ඉතින් තුන්වෙනියට මම පාවිච්චි කරන්නේ මම social media වල ඉන්න නිසා YouTube, Facebook, TikTok channel තියෙන නිසා ඒවගේ දේවල් අත්‍යවශ්‍ය දේවල් ලියා ගන්න මගේ plan book එක. ඉතින් මේක මම ගිය අවුරුද්දේ මගේ වෙනම monthly plan එකට හදපු පොත. ඉතින් ඒකේ පිටු ඉඩ තිබුණ නිසා මම ඒක ගත්තා මගේ මේ channel දෙක කරගෙන යන්න. ඉතින් එකක් මම කරන අධ්‍යාපනික channel එක, අනිත් එක මගේ මේ vlogs channel එක. මෙහෙම පොතක් තිබ්බම ඇත්තටම ලේසියි. මොකද channel වල අපි මොන වීඩියෝද දාන්නේ, ඒ වීඩියෝ වලට තියෙන්න ඕනි කරුණු, ඒ වගේ දේවල් අපිට ලියාගත්තම ලේසි වෙන නිසා. ඉතින් ඊළඟට මම දවස plan කරන්න to do list එක හදාගන්න පොඩි චූටි notebook එකක් ගත්තා. මේක මං ගිය අවුරුද්දෙත් පාවිච්චි කරපු පොතක්. ඉතින් ඒකෙත් පිටු තියෙන නිසා ඒ පොතම මම මේ අවුරුද්දට ගත්තා. ඉතින් මේකෙදි මම කලින් දවසේ plan කරනවා පහවදාට කරන්න තියෙන වැඩ ටික. ඒක තියාගත්තම ගොඩක් ලේසි වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඊළඟට මම පාවිච්චි කරන්නේ මගේ monthly budget පොත. ඉතින් මේකත් මම ගිය අවුරුද්දෙත් එකක් පාවිච්චි කරා. ඒ පොත ඉවරයි. ඉතින් මේක මම YouTube එකේ වීඩියෝ එකක් බලලා මට ඇත්තටම channel එක මතක නැහැ. ඒ අක්කගේ වීඩියෝ එකකින් තමයි මම මේක දැක්කේ. මේ monthly budget plan එක මෙන්න මේ විදිහට ලියා ගන්න. ඉතින් මම හිතනවා මෙහෙම ලියාගත්තොත් ඇත්තටම ලේසි. මාසෙට අපිට හම්බෙන income එකයි අපි වියදම් කරපු මුදල් ඒ ඔක්කොම හැමදේම ලියා ගන්න මේකේ තියෙනවා. නික මේකෙදි අපි කරන්නේ කල් තියලම අපිට ලැබෙන income එක අපි හැමදේටම කල් තියලම වෙන් කරගන්න එක. ඉතින් මේක මම හිතනවා ගොඩක් අපිට පහසුයි අපේ මාසේ අපිට හම්බෙන ආදායම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න. ඉතින් ඊළඟට මම පාවිච්චි කරන අනිත් පොත තමයි my work notes. එහෙමත් නැතිනම් මගේ රාජකාරී දේවල් ලියා ගන්න පොත. මේකත් පොඩි පොතක් තමයි මං ගත්තේ. මේකෙදි ඉතින් ගොඩක් දේවල් ලියන්න නැහැ නේද? එදිනෙදා අපේ රාජකාරී වැඩ කරනකොට අපිට අමතක වෙයි කියලා හිතන දේවල් හරි මොනවාම හරි අත්‍යවශ්‍ය දේවල් ලියා ගන්න තමයි මේ පොත මම පාවිච්චි කරන්නේ. ඉතින් ඊළඟ පොත මම ගත්තේ business plan book එක. ඉතින් මේකෙදි මම ලොකුවට නම් business කරන්නේ නැහැ. ඒ වුණත් මම පටන් ගත්ත චූටි දෙයක් තියෙනවා. මම fabric saree painting කරන්න පටන් ගත්තා. ඉතින් ඒක තාම ආරම්භයක් විතරයි. ඉතින් ඒකෙදි මට ගිය bill එහෙම අලව ගන්න. එතකොට මම මේ ව්‍යාපාර ඉදිරියට කරද්දි මට අත්‍යවශ්‍ය වෙන දේවල් ලියා ගන්න තමයි මේක පින් කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ මගේ ගිය අවුරුද්දේ gratitude journal එක. ඉතින් මම ඔයාලට කිව්වනේ මම කලින් වීඩියෝ එකකත් කියලා තියෙනවා මම මේවා දිගටම කරේ නැහැ. ඉතින් භාගය කරලා තිබ්බේ. ඉතින් මේ පොත අපරාධනේ. ඉතින් පිටුත් එහෙම තියෙන නිසා මට හිතුණා මම අහලා තියෙන විදිහට මේ පොතක් එහෙම පිටු ඉරලා දාන එක අපේ මනසටත් හොඳ නැහැ. අපේ විශ්වයට ඒ මුදා හැරපු අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒවා නිකන් ඉරලා දාන එක හොඳ නැහැනේ. ඉතින් මට හිතුණා ඒ පිටු ටික එහෙමම පොතේ ලස්සනට තියලා ඒ ටිකට පොඩි ලස්සන ආකර්ෂණයක් වෙන විදිහට ලස්සනක් වෙන විදිහට
ලස්සන මේ විදිහට අර ස්ටිකී නෝට්ස් කොලවලින් ඒ පිටු ටික අලවලා එතනින් එහාට මගේ අදහස් ලස්සන කවි නිසදෙස් ලියන්න ඒ පොත පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා මේක හොඳ අදහසක් කියලා. මොකද ඒ පිටු ටික නිකන් ඉරලා දානවට වැඩිය අපේ බලාපොරොත්තු ටිකේ පොත ASCII තියෙනවනේ. ඉතින් ඒක එහෙම්මම විශ්වයට ස්තුති කරලම ඒ ටික ලස්සනට වෙන් කරලා එතනින් එහාට පුළුවන් අපේ හිතේ තියෙන ලස්සන අදහස් නිසදෙස් කවි පරිසරයට මුදා හරින්න. ඉතින් මම මේක ගත්තේ ඒ වෙනුවෙන්. ඉතින් මේ පොතේ ගොඩක් පිටු තියෙනවා. ඉතින් ඒක අපරාධයක්නේ පොත නිකම්ම අයින් කරලා දාන එක. ඉතින් මට හිතුණා මේක මෙන්න මේ විදිහට ලස්සන අදහසක් ලියලම පාවිච්චියට ගන්න. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලගෙත් එහෙම පිටු ඉතුරුණු gratitude journal එක තියෙනවා නම් මෙන්න මේ විදිහට try කරලා බලන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම පුදු සරණයි.